හැමෝටම සුබ දවසක්. ඔන්න අපි ඔයාට අලුතෙන් පටන් ගන්න 2025 A level full paper class එක ගැන තමයි මේකෙදි ළමයි කතා කරන්න යන්නේ. ගොඩක් ළමයි අහලා තිබ්බස paper class එක කොහොමද යන්නේ, paper class එක කොහොමද වෙන්නේ, paper class only විතරක් එන්න පුළුවන්ද කියන ගැටලුව. ඔන්න අපි ඔයාට හදලා දීලා තියෙනවා paper only ළමයින්ට. මේක ඇත්තටම speed revision ළමයින්ට කොහොමද මේ paper class එක ඒගොල්ලන්ට ඇඩ් වෙනවා. ෆිසිකල් ළමයින්ටත් කොහොමද මේ ක්ලාස් එක ඇඩ් වෙනවා. ඊට අමතරව පේපර්ස් ටිකක් කරගන්න ඕනේ කියන ටිකක් අමාරු පේපර්ස් ටිකක් කරගන්න ඕනේ කියන ළමයි වෙනුවෙන් හදපු ෆුල් පේපර් ක්ලාස් එකක් තමයි ළමයි මේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා ෆුල් පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. මම ඔයාට කියන්නම් මොකද්ද මේ ෆුල් පේපර් ක්ලාස් එකේදී වෙන්නේ කියලා. ඉතින් ඔයා දන්නවා හොඳ ප්‍රතිඵලයකට යන්න නම් අනිවාර්යයෙන්ම පේපර්ස් ටික ලියන්න ඕනේ කියලා. ඒ වගේම පේපර්ස් ටික ලිව්වට බෑ. ඒ පේපර්ස් ඔයා බලලා ඔයාගේ අඩුපාඩු වැරදි ටික හදාගන්න ඕනේ කොහොමද කරන්න කියන එක ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට ෆිසිකල් ළමයි නම් පේපර්ස් පන්ති එළියනවනේ. ඒතකොට ඔන්ලයින් ළමයින්ට කොහොමද පේපර්ස් පන්ති එළියවන්නේ? ඒකට පන්තියක් නැහැ නේ. ඒගොල්ලෝ ගෙදරින් දන්න ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ නේද? ඉතින් ඔන්න ඔය ගැටලු කිහිපයක් වාර තියෙන්න පුළුවන්. ඉතින් ඔන්න අපි ගිය අවුරුද්ද වගේ මේ අවුරුද්දේ ළමයි ඔන්ලයින් පේපර් ෆුල් පේපර් ඩිස්කෂන් එකක් පටන් ගන්නවා. ඒ වගේම මේ පාර අපි ඔයාලට පේපර්ස් ඔයාලා ලියන පේපර්ස් බලලා දෙන්න අපි ක්‍රමවේදයක් තියෙනවා. හරිද? එක්ක ඔයාට ඔය අපිට එවලා තැපල් මාර්ගෙන් අපිට එවල ඉවරලා බලලා දෙන්න අපි බලලා යවන ඒවා තියෙනවා. එහෙම නැත්නම් අපි ඔයාට පේපර් එක ඔයා අතරම ලියලා අපිට PDF කරලා දාලා ඉවර වෙලා අපි ඒක ඔයාට බලලා අපි දෙනවා දවසක්. හරි? උදාහරණයක් විදිහට හිතන්න දැන් ෆිසිකල් ළමයි පේපර් එක පන්ති ඇතුලේ ලියනවනේ. ඔන්ලයින් ළමයි පේපර් එක කොහොමද ලියන්නේ? හරි. මෙහෙම වෙන්නේ. ඔයා වැඩ කරන ළමයෙක් නම් ඔයාට උවමනාවක් තියෙන ළමයෙක් නම් ඔයා අනිවාර්යෙන් පේපර් ක්ලාස් එකට කොහොමද එනවා. මොකද පේපර් ක්ලාස් එකට එන ළමයෙක් කවදාවත් වැඩ නොකර ඉන්න ළමයෙක් නෙමෙයි. මොකද එයාට උවමනාවක් තියෙනවා මේක කරගන්න ඕනේ කියලා. ඉතින් අන්න ඒ වගේ ළමයින්ට chance එකක් විදිහට තමයි මේ පේපර් ක්ලාස් එක හදලා තියෙන්නේ. ඒතකොට ඒ ළමයින්ට තියෙන්නේ උදාහරණයක් විදිහට මම දෙන දවසක් තියෙනවා. ඒ දවසට ඇවිල්ලා කැමරාව ඔන් කරගෙන එයාට පේපර් එකට සම්බන්ධ වෙන්න ලයිව් ලියන්න පුළුවන්. අනිවාර්යෙන් කැමරාව ඔන් කරගෙන අපි දෙන ටයිමින් එක තුල පේපර් එක ලියන්න පුළුවන්. ලියලා PDF කරලා අපි දෙන වෙලාව තුල සබ්මිට් කරන්න පුළුවන්. ඒ වෙලාව සබ්මිට් කරපු පේපර් එක ළමයි අපි ඊට පස්සේ ඔයාලට බලලා ඔයාට ඊමේල් එකට WhatsApp එකට අපි ඔයාට එවනවා. ඊට පස්සේ බලලා ඉවරලා ලකුණු දාලා ඔක්කොම කරලා එවනවා. රෑන්කින් කරලා ඔක්කොම කරලා එවනවා. ඒත් ඔයාට පුළුවන් ඔයාගේ ලකුණු ඔයාටම බලා ගන්න. ඔන්න ඔහොම තමයි පේපර් ක්ලාස් එකේ වෙන්නේ. ඒතකොට අපි මේ පේපර් එක දැන් ඔයාට එවුවට පස්සේ ඔයාට තියෙන්නේ පේපර් එක බලාගෙන ඩිස්කෂන් එකට එන්න. ඩිස්කෂන් එක ඔන්ලයින් යනවා. ලයිව් ක්ලාස් එකක් විදිහට තමයි ඩිස්කෂන් එක යන්නේ. ඒතකොට ඒකෙදි සරල පේපර් එකේ ඉඳලා මුලින්ම පොඩි පේපර්ස් හරි ලොකු පේපර්ස් වලින් එකපාරට පටන් ගන්න නැතුව සරල පේපර්ස් වලින් පටන් අරගෙන මුල් පාඩම් ටිකකින් යන පේපර්ස් වලින් පටන් අරගෙන ඔයාට පේපර්ස් ළමයි 30ක් වෙනකන් තියෙනවා ක්ලාස් එකේ කතා කරන්න. මේ වෙදිත් අපි ඔයාට පේපර්ස් වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. ඊට අමතරව පටන් ගන්න පේපර් ක්ලාස් එකක් තමයි මේ තියෙන්නේ. එතකොට මේක ඕන ළමයට බජට් එන්න පුළුවන් පේපර් ක්ලාස් එකක් තමයි තියෙන්නේ. මට ඕනේ කොහොම හරි මේ පේපර් ක්ලාස් එකෙන් ළමයිගේ ප්‍රතිඵල ඉදිරියට වර්ධනය කිරීම බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න අපි ඔයාට පේපර් ක්ලාස් එක පටන් ගන්න තියෙනවා. ඒතර පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙනකොට ඔයාට දැන් අපි මේ මම තව විභාගයට තියෙන මාස මම මේ කරන්නේ මේ රෙකෝඩ් එක කරන්නේ මැයි මාසේ 6 වෙනිදානේ. ඒතර මේ මැයි මාසේ 6 වෙනිදා වෙද්දි ළමයි ඔයාට තව විභාගයට තියෙන මාස 6ක වගේ කාලයක්. අපි ඔයාට ඇත්තටම පොරොන්දු වෙන්න බෑ. අපි ඔයාට පේපර්ස් 150ක් කරනවා. පේපර්ස් 300ක් කරනවා. එහෙම ළමයි කරන්න බෑ සතටිකට. ඉතින් අපි ඔයාට කරන්න පොරොන්දු වෙන්නේ පේපර්ස් 30ක්. ෆුල් පේපර්ස් 30ක්. හරිද? නිකම් පේපර්ස් නේ ෆුල් පේපර්ස් 30ක් සාකච්ඡා කරනවා. මෙන්න මේ පේපර් සෙට් එකේදී හරිද? මෙන්න මේ පේපර් සෙට් එකේදී ළමයි පළවෙනි පේපර් 5 විතරක් හරිම සරල පේපර්ස් තියෙනවා. කියන්නේ මේකේ තියෙන ළමයි MCQ 40 MCQ 30යි ව්‍යුහගත ප්‍රශ්න 2යි රචනා ප්‍රශ්න 3යි. ඔන්න ඔහොම තමයි පේපර්ස් ටික පටන් ගන්න. හරිද? මේ ප්‍රශ්න පත්‍ර පහට ළමයි එනකොට මේකේ තියෙන්නේ MCQ 40යි හරි රචනා ප්‍රශ්න 3යි රචනා ප්‍රශ්න ව්‍යුහගත ප්‍රශ්න 2යි රචනා ප්‍රශ්න 2යි. මෙන්න මේ පේපර්ස් ටිකට ළමයි එනකොට හරිද? මෙන්න මේ පේපර්ස් ළමයි වට එනකොට ඔයාට අපි එනවා MCQ 50යි ව්‍යුහගත ප්‍රශ්න 3යි රචනා ප්‍රශ්න 4යි. මෙතනින් පල්ලෙහා ළමයි මෙන්න මේ ටික ඔක්කොම MCQ 50 ව්‍යුහගත ප්‍රශ්න 4 රචනා ප්‍රශ්න 6 තියෙන සම්පූර්ණ ෆුල් පේපර්ස්. සාමාන්‍යයෙන් ඩිස්කෂන් එකක්ම සාමාන්‍යයෙන් පැය 5ක වගේ ප්‍රමාණයක් යනවා. උඩින් නෙමෙයි සාකච්ඡා කරන්නේ හැම කොටසක්ම සාකච්ඡා කරනවා. ඔයාට මෙහෙම උගන්වනකොට යටින් ප්‍රශ්න දානවා. හරි? යටින් ප්‍රශ්න අපි ඇඩ් කරනවා. මේ එකෙන් ඔයාට ප්‍රශ්න ඇඩ් කරලා ඒත් එක ඩිස්කෂන් කරනවා. ඒතර ඔයාට වෙන්නේ මෙහෙමයි. ඔන්න පේපර් ක්ලාස් එකේ එන්න ඕන ළමයෙක් ඉන්නවා නම් මෙන්න පේපර් ක්ලාස් එක සම්බන්ධ වෙන හැකියාව තියෙනවා. කොහොමද කරන්න ඕන පේපර් ක්ලාස් එක? ඔයා පේපර් ලියන්න උවමනාවක් තියෙන ළමෙන් නම් අපි දෙන දවසට කොටිම කියනවා නම් ඔයාගේ පේපර් එක ලියවන දවස අනිවාර්යෙන් කැමරා ඔන් කරගෙන පේපර් එක ලියන්න ඕනේ. අපි දෙන දවසක් තියෙනවා. එක දවස් දෙකක් තියේ බොහෝ විට
අපි දැන් හිතමු එක දවසක් කියලා. ඒ දවසම හිතමු ළමයි ඒ පේපර් එක කියන්නේ සඳුදා කියන්න. ඔයා සඳුදා රාත්‍රියේ ලියන්න ඕනේ පේපර් එක කැමරා ඔන් කරගෙන. හරි මේක දවසේ එන්න බැරි කට වෙන දවසක් අපි arrange කරලා දෙන්නම්. සඳුදා රාත්‍රියේ අපි උදාහරණයකට 4 පටන් ගන්නවා ක්ලාස් එකේ. ඔක්කොම විස්තරයකදී ඔයාලට මේ පන්තිදී කියන්නම්. රාත්‍රී 7 ඉඳලා ඔයාලට කැමරා එක ඔන් කරගෙන ඔයාලට පේපර් එක ලියන්න පුළුවන්. ඒතර අපි ඔයාලට දෙනවා. තව ඔයාලට විභාගෙට පැය භාගයේ තියෙන. තව පැයයි තියෙන. අන්න එහෙම අපි ඔයාලට කියනවා. දැන් ඔයා මේ ප්‍රශ්නේ කරන්න. දැන් ඊකින්දම මේ ප්‍රශ්නේ කරන්න. අන්න එහෙම අපි ඔයාලට කියනවා. හරි? ඒතර 7 ඉඳන් පේපර් එක ලියවනවා පන්තිය තුල ඔන්ලයින් ලියවනවා. ඒතර අපි ඔයාලට පන්ති ඉවරලා පැය භාගයක් පැය කාලයක් දෙනවා සබ්මිට් කරන්න. ඒතර ඒ කාලේ ඔයා ප්‍රශ්න පත්‍රය සබ්මිට් කරන්න ඕනේ. සමහර පේපර්ස් Google ෆෝම් විදිහට අපි ඔයාලට දෙනවා කරන්න. ඒකත් මම ඔයාලට කියන්නම්. ඊට පස්සේ මෙන්න පේපර් එක ලියවන ටයිම් එක. මේක ලියවීම. හරිද? ඒ වගේම ළමයි ඔයාට අපි පේපර් එක සාකච්ඡා කරන්නේ ඩිස්කෂන් කරන ළමයි බ්‍රහස්පතින්දා රාත්‍රී. හරිද? බ්‍රහස්පතින්දා රාත්‍රී ළමයි සාකච්ඡා කරනවා. එදාට රාත්‍රී 7:30 ඉඳලා ඔයාට live හරි YouTube live එකක් විදිහට ළමයි Zoom නෙමෙයි YouTube live එකක් විදිහට ඔයාට මේ පේපර් එක ඩිස්කෂන් කරනවා. ඒතර ඔයාට අපි පේපර් එක ලියන්න දෙනවා. හරිද? කැමරා ඔන් කරලා ලියන්න දෙනවා. ලියෝ පේපර් එක අපි ඔයාට බලලා එවනවා. ලකුණු දාලා ඔක්කොම කරලා එවනවා. හරිද? ඒතර එවල ඉවරලා මොකද කරන්නේ? ඔයාට පුළුවන් ලයිව් එකට සම්බන්ධ වෙලා පේපර් එක ඩිස්කෂන් එකට සම්බන්ධ වෙන්න. ඔන්න හොඳ අපේ ක්ලාස් එක කියන්නේ. ඔයාට ළමයි අපි එක මාසයකට පේපර් 4ක් නෙමෙයි. අපි පේපර් 5 ගානේ එවන්න බලාපොරොත්තු වෙනවා. අමතර දවසක් දාලා ඉවරලා තව පේපර් ඩිස්කෂන් එකක් කරනවා. මොකද අපි ඉක්මනින් කරගන්න ඕන නිසා අපි ඔයාලට එක සතියකට පේපර්ස් 5ක් එවනවා. ළමයි ඔයාට මේ පේපර්ස් ටික එවලා මේක ඩිස්කෂන් කරලා මේ සියල්ලටම අපේ පේපර් ක්ලාස් එකේදී ගන්නේ. හරිද? මේ සියල්ලටම. හරිද? මං කියන්නේ මේ ඔයාට මම නිකමට පෙන්නන්නම් මේ පේපර් ක්ලාස් එකේ පේපර් එකක්. හරිද? චුට්ටක් ඉන්නකෝ. හරි. එතකොට මම මේ නිකමට පෙන්නන්නම් පේපර් ක්ලාස් එකේ පේපර් එකක්. හරි. 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 චුට්ටක් ඉන්න. හරි පේපර් ක්ලාස් එක මම පෙන්නලා මේ එකක්. එතකොට මේකෙදී මෙතනින් බලන්න. හරි. එතන ඔයාලට මේ මම ඔයාලට පෙන්නන්නම් මේකේ තියෙන එක පේපර් එකක්. හරි. හරි. ඔන්න පේපර් මම ඔයාලට පේපර් ඩිස්කෂන් එකේ රිවිෂන් පේපර්. හරි. මම ඔයාලට නිකමට පේපර් එකක් පෙන්නන්නකො නිකම්මට ගන්නම්කො ඔය පේපර් නම්බර් 30 වගේ. හරි 30 නෙමෙයි. සෝරි. අපි ළමයට ගන්නම් පේපර් නම්බර් 21. හරි. 21 පෙන්නනවා 21 වෙන එක මම පෙන්නන්නේ. ටාගට් පේපර් 21. මම ඔයාලට ඒක මාකින් ඔක්කොම තියෙන මම ඔයාලට පේපර් එක පෙන්නන්න මෙන්න පේපර් එක. හරි. හරි. මෙන්න බලන්නකො පේපර් එක. හරි. මෙතන මේ ටාගට් පේපර් 21 වෙනවා 21 මෙතන. හරි. ඔවනේ 21 ළමයි මෙතන ගත්තාම මේ ප්‍රශ්න පත්‍රයේ මේ සම්පූර්ණ කෙටි ප්‍රශ්න නෙමෙයි සම්පූර්ණම මුළු සිලබස් එකම කවර් වෙන්නයි මේ පේපර්ස් ටික හදලා තියෙන්නේ. මේ ආයෙදින් දෙන්න පුළුවන් උපරිම නෙට්වර්ක් ඉන්ද හැම පාඩමකින්ම පාස් පේපර්ස් මොඩල් පේපර්ස් සහ අපේ නිර්මාණය කරපු ප්‍රශ්න දාලා තමයි මුළු සිලබස් එකම කවර් වෙන්න පේපර්ස් ටික හදලා තියෙන්නේ. මේ බලන්න මේ නෙට්වර්ක් ඉන්ද ආයෙ ඩේටාබේස්ද ප්‍රමතකරණයද මේ MCQ මෙතන ළමයි Python ඔක්කොම දාලා තියෙනවා. හරි. ඔයා නොදන්න වෙන්න පුළුවන් හැම කොටසම විවරණ සහිතව සාකච්ඡා කරනවා. මේකේ ළමයි ඔයාට MCQ තියෙනවා බලන්න මේ 21 වෙනි පේපර් එකේ MCQ 50ක් තියෙනවා මේ IoT මේ 11 වෙනි පාඩමෙත් ප්‍රශ්න දාලා තියෙනවා. ඒ වගේ විභාග ප්‍රශ්න පත්‍රය ගත්තාම ළමයි මේ විභාග ප්‍රශ්න පත්‍රේ ඔයාට තියලා තියෙනවා ER ප්‍රශ්න හරි කිසි වෙනසක් නැහැ HTML ටික යනවා සාමාන්‍ය විදිහට කෝඩින් ටික Python ප්‍රශ්න රචනා ප්‍රශ්න logic gate networking ඔය වගේ පාඩම් සෙට් එකක්ම අපි ඔයාලට දාලා දෙනවා. ඉතින් ළමයි ඔන්න ඕක තමයි ඔයාගේ ක්ලාස් එක යන වැඩේ. හරිද? එතකොට ළමයි ඔයා ක්ලාස් එක යන වැඩේ ගත්තට පස්සේ මෙන්න මේ පේපර්ස් 30ක් අපි සාකච්ඡා කරනවා. ඔයාට අපි එක මාසයකට පේපර් 5ක් එවනවා. ගෙදරට මං කියන්නේ ඔයාට අපි print කරපු ලොකු පිටු 24 වගේ පේපර් 5ක් එවනවා. ඒ පේපර්ස් ළමයි 5 එවලා අහගන්න. හරි? පේපර් 5 එවලා සම්පූර්ණයෙන්ම මේක ඔයාට ඩිස්කෂන් කරලා පේපර්ස් ටික බලලා දීලා මේ හැමදේම කරන්න ඔයාට ළමයි යන්නේ අපේ පේපර් ක්ලාස් එකේ මුදල රුපියල් 1200යි. හරිද? මම මේ ඔයාට කියන්නේ ඔයා වැඩ කරන ළමයි නම් 1200ක් දීලා ඔයාට පුළුවන් ළමයි මොනව කරන්නද පේපර්ස් ටික අරගෙන මේ ඩිස්කෂන් එකට සම්බන්ධ වෙලා
මේ පේපර් ටික අරගෙන පේපර්ස් ටික කරලා ඩිස්කෂන් එකට සම්බන්ධ වෙලා රෙකෝඩින් අපි තමයි කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලට ක්ලාස් එකට එන්න දාලා ලයිව් වෙන්න බැරි වුණොත් අපි ඔයාලට රෙකෝඩින් ප්‍රයිවට් විදිහට ඇඩ් කරලා දෙනවා. ඉතින් ඔන්න ඔයාලට හැකියාව තියෙනවා අපේ පේපර් ඩිස්කෂන් එකට සම්බන්ධ වෙන්න. මේ වෙදිට අපි ෆිසිකල් පන්තියේ පේපර් 21ක් ඩිස්කෂන් කරලා තියෙනවා. පේපර්ස් 17ක් ඩිස්කෂන් කරලා තියෙනවා. ඒතර ඔයාලට පුළුවන් ඔන්න අලුතෙන් පටන් ගන්න පේපර් ඩිස්කෂන්ට ඇවිල්ලා මුල සිට පේපර්ස් ටික නැවත ආවරණය කරගන්න. ඔයා කොහොමද පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන කියලා මම ඔයාලට ළමයි කියන්නම්. නම ලිපිනේ දුරකථන අංකය ඔයාගේ දිස්ත්‍රික්කය සහ ඔයාගේ පැහැදිලි ඊමේල් එක කියන්නේ YouTube ඉන්න ඊමේල් එකත් එක්කලා ඔයා මෙන්න මේ නම්බරයට WhatsApp එකක් දාන්න ඕනේ paper class කියලා. ඔයාලමයි දාන්න ඕනේ paper class එකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. paper class කියලා දාන්න. ඒතර ඔයාලට පුළුවන් paper class 2025 කියලා දාන්නකො එහෙම හොඳයි. හරි paper class 2025 කියලා දාලා ඔයාලට පුළුවන් paper class එකට only සම්බන්ධ වෙන්න මේ papers ටික එවලා එහෙම සම්බන්ධ වෙලා ඒ වගේම ඔයා ගන්න පළවෙනි මාසේ පැක් එකට. දැන් ඔයා උදාහරණයක් මේ මැයි මාසෙනේ යන්නේ. දැන් මැයි මාසේ ළමයෙක් කියන සර් මට පළවෙනි මාසේ අරගෙන බලන්න පුළුවන්. ඒතර පළවෙනි මාසේ ඔයා පේපර් එක ගන්නවා නම් අපි ඔයාට රුපියල් 1000ක මුදලකට පේපර් එක පළවෙනි මාසේ ඔයා ගන්න මොනවා හරි මාසෙක පළවෙනි පැක් එක අපි ඔයාට රුපියල් 1000කට එවනවා. ඊට පස්සේ ඉඳලා ඔයාට රුපියල් 1200 ගන්න යවනවා කිසි ප්‍රශ්නයක් නැහැ. පේපර්ස් 5ක් එවනවා. ෆුල් පේපර්ස් 5ක් එවනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. පේපර්ස් ටික ගන්නවා. යම් කිසි ළමයට මුල් ටික ඕනේ නැහැ සර් මට පේපර්ස් නම්බර් 10 ඉඳලා 15 වෙනකන් එහෙමත් ඉතින් ලබා දෙන්න හැකියාව තියෙනවා. ඒක කලින් රෙකෝඩින් ඇඩ් කරලා දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ලයිව් ක්ලාස් එකට සම්බන්ධලා පේපර්ස් ටික කරගන්න ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ යන ෆුල් පේපර් ඩිස්කෂන් එකට. ඔයාට සම්බන්ධ වෙන්න මේකට නම ලිපිනේ දුරකථන අංකය ඔගේ දිස්ත්‍රික්කයේ ඊමේල් එකක් දාලා ඔයාට හැකියාව තියෙනවා. එහෙනම් හැමෝම අවශ්‍ය කට්ටිය ඉන්නවනම් මෙසේජ් එකක් දාලා මේකට ජොයින් වෙන්න පුළුවන්.